සුබ දවසක් යාළුවනේ. ඉතින් ඔයාලා සතුටින් ඉන්නවා කියලා හිතනවා. මම බලාපොරොත්තු වෙනවා ඔයාලත් එක්ක ජපන් කෑම කොහොමද ජපන් කෑම හදන්නේ ඒ වගේ දේවල් ඔයාලත් එක්ක අරගෙන එන්න. හැබැයි මුලින්ම කියන්න ඕන මම YouTube එකට අලුත්. ඉතින් ඒ නිසා මගෙන් වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්. ඒවට සමාව ඉල්ලනවා. අපි අද සුෂි කන්නයි යන්නේ. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇති සුෂි කියන්නේ ජපානයේ ප්‍රධාන කෑමක් කියලා. ඒ වගේම ජනප්‍රිය කෑමක්. ඉතින් මේ රෙස්ටොරන්ට් එකේ නම කුරා සුෂි. අපි යමුද බලන්න මොනවද අපි අද කන්නේ කියලා. ඉතින් මම අද තමයි මුලින්ම සුෂි කන්න ආවේ. හස්බන්ඩ් නම් මීට කලින් ඇවිල්ලා තිනවා. හැබැයි මම ආවේ නෑ මොකද අමුමාළු කන්න බෑ කියලා. හැබැයි හස්බන්ඩ් කියනවා එහෙම දෙයක් නෑ ඔයාට කන්න පුළුවන් කියලා. ඉතින් මම ඔයාලටත් පෙන්නන්නත් එක්ක මම අද ආවා. ඔයාලා දැක්ක නේද? හස්බන්ඩ් අපිට ඕන කරන කෑම ඕඩර් කරනවා. ඒ වගේම අපිට මේ බෙල්ට් එකේ යන කැමති ඕනම කෑමක් ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති බෙල්ට් එකකින් කෑම අපි ළඟට එනවා. උඩ බෙල්ට් එකේ එන්නේ අපි ඕඩර් කරපු කෑම. යට බෙල්ට් එකේ එන්නේ අපි කැමති කෑම තියෙනවා නම් ගන්න. බලන්නකෝ ඉතින් ඕඩර් කරපු කෑම අපි ළඟට මේ නැහැටි. මෙන්න මෙයා තවත් කෑම ඕඩර් කරනවා. කන්න පුළුවන් වේද දන්නෙත් නෑ. මෙයා නම් ඉතින් වැඩිපුරම සතුටු වෙන්නේ එයා කනටත් වැඩිය අපි ඒ කෑම කෑමෙන් සතුටක් ලබනවා නම්. බලන්නකෝ මේ මොනවද කරන්නේ කියලා. මේ තියෙන්නේ මච්චා. ජපන් ජාතිකයන්ගේ ජනප්‍රියම බීමක්. ඉතින් අපිට ඕන විදියට තනියම මච් එක හදාගන්න පුළුවන්. මච්ච කියන්නේ ග්‍රීන් ටී කියලා තමයි මං හිතන්නේ. මේ විදිහට උණු වතුර අරගෙන අපි දෙන්න මච් එකක් හදා ගන්නවා. මේ බලන්නකෝ. ඔයාලට පේනව නේද අපි ගත්ත සුෂි. ඒ වගේම මේ කොළ පාට කොළයකින් උතලා තියෙන්නේ ඒවට කියන්නේ නොරි මකි කියලා. කොළ පාටට තියෙන්නේ නොරි කොළයක්. ජපන් ජාතිකයන් මේ නොරි කොළ කෑමට නිතර භාවිතා කරනවා. මේ නොරි කොළේ හදන්නේ මුහුදු පැලෑටි වලින්. ඔන්න මම මුලින්ම සුෂි කන්නයි යන්නේ. මේ තියෙන්නේ සාමන් කියන මාළු. මේක නම් අමුයි. ඉතින් ඔයාලට පේනවනේ මගේ මූණත් ඇස් දෙකත් මුලින්ම අමුමාළු කෑම දැනෙන හැඟීම විස්තර කරන්න බැරි දෙයක්. ඔයාලට පේනවා ඇතිනේ. හැබැයි වසබි හා සොයා සෝස් මික්ස් කරලා කත්තේ කෑමට අපහසුයක් නම් නැහැ. හස්බන්ඩ් නම් කිසිම වෙනසක් නැතුව කනවා. මොකද එයාට හොඳට හොරුයි. මටත් මුලදී වෙනසක් දැනුණට පස්සේ නම් හරි ගියා. මේ තියෙන්නේ කකුලුව තම්මලා. මේක පොඩි පැණි රසක් එක්ක සෝයා සෝස් රසක් තමයි එන්නේ. ඒක නම් ඉතින් කන්න බැරි නෑනේ. ඔන්න මම කෑවා. මේ තියෙන්නේ ඉස්සෝ. ඒකත් ටිකක් තම්මලා තමයි තිබුණේ. වසබි සහ සෝයා සෝස් මික්ස් කරලා මම කෑවා. ඉතින් මම මේ එක කටටම කන්නේ මේක ටික ටික කන්න අමාරුයිනේ. මේ තියෙන්නේ මුහුදු ඉකිරි. හැබැයි මම ඒක කන්න ගියාට මට කන්න බැරි වුණා. මේ තියෙන්නේ බලමාළු. ටිකක් ග්‍රිල් කරලා තිබුණට මැද අමුවට තමයි තිබුණේ. ඒත් සමග වසබි ටිකකුත් තිබුණා.
මම ඉතින් සෝයා සෝස් ටිකකුත් ඇඩ් කරගත්තා. ඉතින් මට හිතුනේ ලෝකෙ මිනිස්සු එක එක විදියට කනව නේද කියලා. අපි ඒව try කරන එකත් එක්තරා විනෝදාංශයක් නේද කියලා මට හිතුණා. මෙන්න බලන්නකෝ මට කන්න බැරිුණු මුහුදු ඉකිරි සුෂි එක යා කනවා. මේ තියෙන්නේ මෝරමාළු. ස්පයිසි රසට හදලා තිබුණා. ඒ සමගම ජින්ජර් පිකල් තිබුණ නිසා මම ජින්ජර් පිකල් ටිකකුත් ඇඩ් කරගෙන සෝයා සෝස් ටිකකුත් ඇඩ් කරගෙන කෑවා. ඉතින් මට හිතෙනවා මම සුෂි වලට ඇබ්බැහි වෙන්නද යන්නේ කියලා. මේ තියෙන්නේ ටෙරියකි චිකන්. මේක ටිකක් පැණි රසට මිශ්‍රයි. ඒත් සමගම මයොනයිස් ටිකකුත් ඇඩ් වෙලා තිබුණා. මම මේ ඔයාලට පෙන්නන්නේ නොරි කොලේ මැදට බත් ටික උතලා තියෙන ලස්සන. අපි බලමුකෝ මේකත් කාලා කොහොමද කියලා. මේ තියෙන්නේ තමුගොයකි. බිත්තර සමග සෝයා සෝස් හා සීනි මික්ස් කරලා තමයි මේ කෑම එක හදන්නේ. මම ගෙදරදී නිතර මේ කෑම හදනවා. තමුගොයකි හදන විදිය මම දවසක ඔයාලට කියලා දෙන්නම්කෝ. ඒත් මට මම හදනවට වැඩිය මෙහිම කද්දි ගොඩක් රසයි. මේ තියෙන්නේ දැල්ලා. ටිකක් විතර තම්බල තමයි තිබුණේ. මම සෝයා සෝස් ටිකක් ඇඩ් කරගෙන කෑවා. මේ තමයි සබා කියන මාළු. මම හිතන්නේ අපි ලංකාවේ මැකරල් කියන්නේ අන්නේ මාළු වර්ගය. වසපි ටිකක් ඇඩ් කරගත්තා. මේ මාළු අමුවෙන් තමයි තිබුණේ. හැබැයි හරිම රසයි. මම නම් හිතන්නේ ඔයාලත් අනිවාර්යෙන්ම මේ වගේ සුෂි කාලා බලන්නම ඕන. ඒකේ රස දැනෙන්නේ එතකොට තමයි. ඇත්තටම කියනවා නම් මේ සුෂි එක කන්න මට ටිකක් අපහසු වුණා. ඒ මාළු එකත් අමුයි. හැබැයි ඉතින් කොහොම හරි සුෂි කන්නනේ ආවේ මම. ඒක නිසා මම කොහොම හරි සුෂි කනවා. මාළු විතරනේ. මාළු වර්ග දෙකක මාළු විතර තියෙනවා එකේ. එකක් සුදු පාටට හුරු තැඹිලි පාටට හුරු වගේ. නොරි කොලේ කොතලා. රසයි. කොහොම හරි මම ජින්ජර් සෝඩ් එකකුත් ඕඩර් කළා. ඒක බීලම ඉතුරු සුෂි ටිකත් කන්නයි යන්නේ. මේ තියෙන්නේ බලමාළු, සාමන් හා මයොනයිස්. ලීක්ස් කොළ ටිකකුත් ඇඩ් කරලා තිනවා. පේනව නේද? ඔක්කොම අමුයි. මම ඉතින් කොහොම හරි කන්නත් ඕනනේ. ඇයි ඉතින් මම ආවේ මම සුෂි කනවම කියලානේ. ඔන්න ඉතින් හස්බන්ඩ් මගේ ඉස්සරහා ඉඳගෙන මට hina වෙනවා. මොකද මම මේ විදිහට කාවි කියලා එයා හිතුවෙත් නෑ මම හිතන්නේ.
මේ තියෙන්නේ ඉස්සෝ මයොනිස් සමග. මේ සුෂි එකත් ගොඩක්ම රසයි. ඉතින් මේ මම අද දවසට කන අන්තිම සුෂි එක. කෝන් සහ මයොනයිස් මිශ්‍ර කරලා තියෙන්නේ. ඉතින් මේ ටික කෑවම හොඳටම බඩ පිරිලා. මේ තියෙන්නේ අපි කාපු ප්ලේට්ස්. පේනව නේද? අපටත් වඩා උසට තියෙනවා. ඉතින් අපි කාලා ඉවර වුණාට පස්සේ මෙන්න මේ තැනට එකින් එක ප්ලේට් දානවා. ඒ ප්ලේට් වර්ගයේ අනුව එහි ප්‍රයිස් එක සටහන් වෙනවා. ඒ අතර හස්බන්ඩ් ඩෙසර්ට් එකකුත් ඕඩර් කරලා. ඉතින් දැන් අපි චෙක් අවුට් වෙන්නයි යන්නේ. බලන්නකෝ අපිට මෙතනදිම අපේ බිල් එක පෙන්නනවා. ඉතින් අපි කැෂියර් එක ළඟට ගිහිල්ලා බිල ස්කෑන් කරලා තනියම බිල ගෙවා ගන්න විතරයි තියෙන්නේ. ඉතින් යාළුවනේ ලස්සන දවසකින් අදටත් සමුගන්නවා. තවත් ලස්සන දවසකින් නැවත හමු වෙමු. එතෙක් ඔබට වාසනාවන්ත සතියක් ප්‍රාර්ථනා කරනවා.